Hi guys, welcome to my YouTube channel. අද අපි කතා කරන්නේ ගම් වතුරෙන් පස්සේ මම නැගිටින විදිහ. මුලින්ම මේ වීඩියෝවෙන් මම කතා කරනවා මම මගේ මයින්ඩ් එක කොහොමද හදාගත්තේ, ඒ වගේම මම ප්ලෑන්ස් කොහොමද හදාගත්තේ සහ කොහොමද ස්ටාර්ට් කරේ. ඔයා හිතනවා නම් ඔයා එක තැන හිර වෙලා කියලා. ඔයා හිතනවා නම් මට කිසි දෙයක් කරගන්න බැහැ කියලා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේ වීඩියෝ එක හොඳ ආරම්භයක් වෙනවා ඔයාගේ ජීවිතයට. මේ වෙලාවේ ඔයාගේ ඔළුව ගොඩක් අවුල් වෙලා තියෙන්නේ. ඒ නිසා මුලින්ම මේ ඔළුවේ තියෙන අවුල නැති කරගන්න ඕනේ. මේක නැති නොකර අපිට බැහැ කිසි දෙයක් සාර්ථක කරගන්න. ඒකයි මම මුලින්ම කිව්වේ අපේ මනස අපි යථා තත්ත්වයටපත් කරගන්න එක හරිම වැදගත් කියලා. මොනවාද අපි කරන්නේ මේ වෙනුවෙන්? මම නම් කියන්නේ මට තිබ්බ හොඳම සොලියුෂන් එක තමයි ආගම දහමට ලං වෙන එක. ගොඩක් අය මේක පිළිගන්න කැමති නෑ. නමුත් ඇත්තම කතාව මේක තමයි. ඔයාගේ ආගම දහමට ඔයා ලං වෙන්න. එතකොට මම ගැන කතා කරොත් මම බුදුදහම විශ්වාස කරන අනුගමනය කරන කෙනෙක්. එතකොට මම කරපු දේ තමයි මම උදේ නැගිට්ටහම මෝර පිරිත සහ මෝර පිරිතේ තේරුම මම ශ්‍රවණය කරනවා. ඒත් එක්කම මම කරණීය මෙත්ත සූත්‍රය සහ එහි තේරුම මම මෙඩිටේෂන් එකක් විදිහට වඩන්න පටන් ගත්තා. මේ දෙයින් මගේ ජීවිතයට පුදුමාකාර සැනසීමක් ඇති වුණා. අර කලින් තිබ්බ නොසන්සුන්තාවය ඊට පස්සේ කලින් අර තිබ්බ දුක් මුසු බව නැත්තම් අපි කියන හැමදෙස්සම රිග්‍රෙට් වෙන ස්වභාවය නැති වුණා. හැමදෙස්සම අර දුකක් ඇති වෙනවා වගේ තියෙන ස්වභාවය නැති වුණා. මට පුදුමාකාර හිතට සැනසීමක් ඇති වුණා මේ දේ කරන්න පටන් ගත්තාම. ඒ නිසා මම කියන්නේ ඔයාගේ ආගම දහමේ වතාවත් ඇති. ඒ දේවල් කරන්න පටන් ගන්න. එතකොට ඔයාට පුදුමාකාර සැනසීමක් ඇති වෙයි. ඔයාගේ මනස අවුල් වෙලා තියෙනවා නම් ඒ අවුල් වෙච්ච ස්වභාවය නැති වෙලා ඔයාට දැනේ ඔයා ජීවත් වෙනවා කියලා. මනස යථා තත්ත්වයටපත් කරගන්න එක, මනස නිරෝගීව කරගන්න එක හරිම වැදගත්. ඔයාගේ මනස සකස් කරගන්න එක ජීවත් වෙන්න පුළුවන් විදිහට මම දැන් ජීවත් වෙනවා කියන හැඟීම ඇති වෙන්නේ ඔයාගේ මනස ඔයා හරියට හදාගත්තොත්, ඔයාගේ මයින්ඩ් එක හරියට හදාගත්තොත්. එතකොට ඔයාගේ මනසව ශක්තිමත් කරගන්න ඕන මේ වෙලාවේ. ඒ ශක්තිය ලබා ගන්න පුළුවන් ඔයා ඔයාගේ ආගමට දහමට ක්ලෝස් වෙන එකෙන්. දැන් ප්ලෑන්ස් ගැන කතා කරමු. ප්ලෑන්ස් ගැන කතා කරද්දී මම පොඩි වෙනසක් කරනවා. ඒක තමයි මම ඔයාලට කියනවා make a list of small tasks that easy to achieve. ඔයාට achieve කරගන්න ලේසි ටාස්ක් ටිකක් ලියා ගන්න. ලිස්ට් එකක් හදා ගන්න. ඊට පස්සේ ඒවා එකින් එකට ඔයා achieve කරන්න යන්න. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාගේ වත්ත අපිරිසුදු වෙලා තියෙනවා නම් ඒ වත්තෙන් එක කොටසක් අරගෙන දවසට එක කොටසක් අරගෙන මම මේ කොටස අද ඉවර කරනවා. මම මේක ෆිනිෂ් කරනවා කියලා ඔයා ටාස්ක් එකක් හදාගන්න. ඒ ටාස්ක් එක අචීව් කරන්න. ඔයා ඒදී අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඔයාලට ලොකු තෘප්තිමත් බවක් ඇති වෙනවා. මේ තෘප්තිමත් බව ඔයාට වැදගත් වෙනවා රීස්ටාර්ට් වෙන්න. ඔයාට පුළුවන් මේ දේවල් හිමින් හිමින් පටන් ගන්න. මේක හොඳ ආරම්භයක් බවට පත් වෙනවා. ඔය විදිහට ඔයාට පුළුවන් ඔයාගේ අතපසු වෙච්ච වැඩ හිමින් සැරේ පටන් ගන්න. අර පොඩි පියවරක් තියන්න, ස්මෝල් ස්ටෙප් එකක් තියන්න. මේක හරීම වැදගත් වෙනවා. මේ ඔයාට ඔයාගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න. ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා. ඔයාට උත්ප්‍රේරණයක් හම්බෙනවා. ඔයාට ඒ උත්ප්‍රේරණය ගොඩක් වැදගත් වෙනවා මේ වෙලාවේ වැටුණු තැනින් නැගිටින්න. ඒ නිසා ඔයාට පුළුවන් විවිධ ටාස්ක් හදාගන්න. ඔයාගේ නතර වෙච්ච යම්කිසි වැඩක් තියෙනවා නම් ඒ වැඩේ ඔයාට පුළුවන් කොටස් වලට වෙන් කරගන්න, බෙදා ගන්න, ඩිවයිඩ් කරගන්න. ඒ ඩිවයිඩ් කරගෙන ඔයා පුළුවන් එකින් එකට කරන්න. හරි පුංචියට පටන් ගන්න. පොඩියට පටන් ගන්න. මේ දේ හරීම වැදගත් වෙනවා. තව දෙයක් තමයි ඔයා කලින් ඔයාගේ තිබ්බනම් එක දුර්වලතා අඩුපාඩු තිබ්බනම් ඒ අඩුපාඩු හදාගන්න උත්සාහ කරගන්න. ඒක ටාස්ක් එකක් විදිහට කරන්න පටන් ගන්න. එතකොට ඔයා ඒ ටාස්ක් එක සම්පූර්ණ කරාම
ඔයාට ලොකු ආත්ම තෘප්තියක් ඇති වෙනවා. ලොකු සතුටක්. ඔයා ගැන අභිමානයක් ඇති වෙනවා. ඒ දුර්වලතාවය මම මේ හදා ගනිමින් යන්නේ කියන සතුට ඔයාට ඇති වෙනවා. මේක අවශ්‍යයි මේ මොහොතේ. මේ මොටිවේෂන් එක අවශ්‍යයි මේ මොහොතේ. මම ඒකයි මේ පුන පුනා කියන්නේ මේ දේ අනිවාර්යයෙන්ම කරන්න. Now you knew about how to fix your mind and also you know how to create plans, good plans. But guys, the last one is the most important thing. ඒක තමයි කොහොමද ස්ටාර්ට් එක ගන්නෙ? කොහොමද මේ වැටිච්ච තැනින් නැගිටින්නේ? කොහොමද ඒ දේ කරන්නේ? මේ ස්ටාර්ට් එක ගන්න. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි අර ඔයා ලොකුවට අනවශ්‍ය විදිහට හිතාගෙන ඉන්න එක නවත්තන්න. ඔයා ගොඩාක් වෙලාවට ස්ටාර්ට් කරන්නේ නැත්තේ ඔයා අනවශ්‍ය සිතුවිලි නැත්නම් අනවශ්‍ය විදිහට ඉමේජින් කරලා තියෙනවා ඒ දේවල් ගැන සහ ඒ නිසා ඔයා ලේසි ඒ කියන්නේ ඔයා කම්මැලි මේ දේ පටන් ගන්න. ස්ටාර්ට් කරන එක ඔයා කල් දානවා. මේක තමයි ඔයා කරන ලොකුම වැරද්ද. ඔයා දන්නවා දැන් මම මගේ මනස මං හදාගෙන තියෙන්නේ ඊට පස්සේ මං ප්ලෑන්ස් හදාගෙන තියෙන්නේ. නමුත් අර ස්ටාර්ට් කරන්නේ මොකද? ඔයා ලොකුවට ඒ ගැන හිතන් ඉන්නව නැත්නම් අනවශ්‍ය විදිහට වද වෙමින් ඒ ගැන හිතන් ඉන්නවා. ඒ නිසා ඔයාට ඒකට ශක්තිය නැහැ කියලා ඔයා හිතන් ඉන්නවා වගේ එනර්ජි එක මදි කියලා හිතන් ඉන්නේ දෙයට. මම මේකට ලෑස්ති නැහැ කියලා හැමදෙස්සම හිතන් ඉන්නේ. මොකද අර ඔයා මවාගෙන ඉන්නෝනේ ගොඩක් දේවල්. ඒ නිසා ඔයා පටන් ගන්නේ නැහැ. මම කියන්නේ ඔය ලොකුවට අනවශ්‍ය විදිහට වද වෙන එක නවත්තන්න. පොඩියට පටන් ගන්න. මේ පළවෙනි පියවරෙන් පටන් ගන්න. හරිම පොඩියට පටන් ගන්න. මට මේ දේ කරන්න පුළුවන් කියලා ඔයා ඔයාවම මොටිවේට් කරගන්න ඕනේ. කිසිම කෙනෙකුට බෑ ඔයාව මොටිවේට් කරන්න. ඔයාම තමයි ඔයාව මොටිවේට් කරන්න ඕනේ. හරිද? මම ඒකට කියන්නම් පොඩි හේතුවක්. ඔයා මොකක් හරි මොටිවේෂනල් වීඩියෝ එකක් බැලුවා. ඒ මොටිවේෂනල් වීඩියෝ එකෙන් ඔයාට ලොකු අපි කියනවා එනර්ජි එකක් නැත්නම් ගැම්මක් ආවා කියලා කියන්නේ. ඒ ගැම්මක් ආවා. නමුත් අර දවස් ගාණක් යනකොට ටිකෙන් ටිකට කාලය යනකොට අර එනර්ජි එක ටික නැති වෙනවා. ඒක තමයි ඒ ස්වභාවය. ඒ මොටිවේෂන් එකේ ශක්තිය, ඒ පවර් එක නැති වෙනවා. හරිද? ඒකයි මං කියන්නේ. හැබැයි ඔයා දෙයක් තේරුම් අරගෙන ඔයා ඔයාටම දෙයක් කරනවා නම් ඔයාගේ ස්කිල් එකක් ඉම්ප්‍රූව් කරගන්නවා නම් මොකක් හරි දෙයක් ඔයා කරනවා නම් ඔයාට එකෙන් ප්‍රතිඵල හම්බෙනකොට ඔයාව තවත් මොටිවේට් වෙනවනේ. ඔයා තවත් දිරිමත් වෙනවනේ නේද? ඒ නිසායි මං කියන්නේ මොටිවේෂනල් වීඩියෝස් බලුවට කමක් නැහැ. හැබැයි ඒ මත ඩිපෙන්ඩ් වෙන්න එපා, රැඳෙන්න එපා. මම කියන්නේ මේ ස්ටාර්ට් කරන්න. පුංචියට පටන් ගන්න. හැම දෙයක්ම පුංචියට පටන් ගන්න. මේක වැදගත් වෙනවා. ඔයා අර මානසිකව වැටෙන්නේ නැතුව මේ වෙලාවේ මානසිකව වැටිලා ඉන්නේ නැති වැටෙනවත් ඇති. හැබැයි ඒක ස්වභාවයක්. අපිට කරදර එනකොට අපි ගොඩාක් ප්‍රීතියටපත් වෙන්නේ නැහනේ. අපිට යම් කරදරයක් එනකොට අපි ගොඩක් සතුටටපත් වෙන්නේ. අපි මොකද වෙන්නේ? අපි මානසිකව වැටෙනවා. හැබැයි මේ මානසිකව වැටිලා ඉන්නේ නැතුව අපි කරන්න ඕනේ නැවත නැගිටින එක. එතකොට ස්ටාර්ට් කරන්න ඔයාලට ලොකු උනන්දුවක් තියෙන්න ඕනේ. ඒක වැදගත්. උනන්දුව කියන දේ මේ වෙලාවේ හරිම වැදගත් වෙනවා ඔයාට. ඒ නිසා මේ උනන්දුව ඇති කරගන්න මට නැගිටින්න පුළුවන්. මං ඒ වෙනුවෙන් වැඩ කරනවා කියලා හිමින් තමන්ගේ වැඩ ටික කරන්න පටන් ගන්න. දැන් ඔය ඇති ඔයා වෙහෙස නිවා ගත්තා. දුක ගැන කතා කරා ඊට පස්සේ ඒ දේවල් ගැන කතා කරා ඔය ඇති. මං කියන්නේ දැන් මේ මොහොතේ ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ ඔයාව රීබිල්ඩ් කරගෙන අර ගම් වතුරට කලින් හිටිය කෙනාට වඩා පවර්ෆුල් කෙනෙක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. අතීතය කියන්නේ ඔයා ගෙවලා දාලා ඉවරයි. ඔයාගේ වර්තමානය කාදමන්න එපා අතීතය ගැන හිතලා. ඔයා වර්තමානය කියන දේ හරි විදිහට ගත කරේ නැත්නම් ඒකේ බලපෑමක් තියෙන්නේ ඔයාගේ අනාගතයට. ඔයා අතීතය ගැන හිතන්නත් එපා. අනාගතය ගැන හිතන්නත් එපා. මම කියන්නේ මේ මොහොත ඵලදායී විදිහට ගත කරන්න. ඒ දෙයින් ඔයාගේ අනාගතය සුබවාදී වෙනවා. ඒක විශ්වාස කරලා
හොඳින් ජීවත් වෙන්න මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම වැටිච්ච තැනින් නැගිටීවි කියලා.